උඹල ට්‍රිප් එකක් ගිහින් ෆිල්ම් එකක් ගැහුවද බං? අපි ට්‍රිප් එකක් ගිහින් ෆිල්ම් එකක් ගැහුවේ නෑ බං. අපි ෆිල්ම් එකක් ඇතුළේ ට්‍රිප් එකක් ගියා. ඒක මචං පිස්සු හැදෙන වයිබ් එකේ කතාවක්. බලන්න තැන අමුතුම විදිහේ ලස්සනක් තියෙන, අමුතුම විදිහේ පාට පෙරිච්ච වෙනස් කතාවක්. ඒ හුලඟට පවා අපි ඇබ්බැහි වුණා බං. උඹට හොඳටම ෂුවර්ද ඔය කියන තරම් ඇබ්බැහි වෙන කතාවක් කියලා? 100%ක්. කලින් දවසරේ පිටත් වුණ අපි පහවදා උදේ 7 වගේ එනකොට යාපනයට ආවා. යාපනේ දැන් ඩෙල්ෆ් වලට යන්න නම් මුලින්ම යන්න ඕනේ යාපනයේ කෙළවරේ තියෙන කුරිකුට්ටුවන් ජැටියට. යාපනේ ඉඳන් ඒ ජැටියට යන පාර හරිම ලස්සන පාරක්. ඉර උදා වෙනවත් එක්ක ඒ තිබ්බ ලස්සන මාරයි. ජැටියට ගියාට පස්සේ අපි නේවි එකේ බෝට්ටුවකින් ඩෙල්ෆ් වලට පිටත් වුණා. මෙන්න මෙහෙම තමයි අපි ඩෙල්ෆ් වලට ගොඩ බැස්සේ. බැස්ස ගමන් අපි කළේ ඉන්න තැනක් යන එන තැන් ගැන පොඩි විස්තර ටිකක් එහි හිටපු අයියා කෙනෙක් එක්ක කතා කරගත්තු එක. ඉතින් ඔන්න එහෙම කතා කරගත්ත අපි ඒ අයියාගේ ජීප් එකේම අපි නවතින තැනට යන්න සෙට් වුණා. අපි දැන් ඉන්නේ ඩෙල්ෆ් වල. මේ විශේෂ මේක තමයි ගෙවල් මේකටම තාප් හදලා තියෙන කොරල් පාර. කොරල් පාර. ආ. මරු. නඩේ කුරා ඉන්න. ආවද නඩේ කුර? ඔව්. ඔව් උඹ තාම. එනම් මම තාම. මේ අපලයා වෙන්න. අපලයා. මේ කොල්ලට අපල තියෙනවා. පරිස්සමෙන් යන්න ඕනේ. බලලත් එක අපලට සෙට් වෙන්නේ නේ. හරි. කොල්ල කැමරාවත් තරම් ලෑස්තිලා ඉන්නේ. එයා තමයි ඔෆිෂියල් ෆොටෝග්‍රාෆර්. ඔන්න ඉතින් එහෙම වැඩ ටික සෙටල් කරගෙන අපි ආව දවල් කෑම ගන්න. ඒක වෙනස්ම රහක් තියෙන ජීවිතය අරගෙන තියෙන රසම ආහාර වේල් වලින් එක වේලක් කිව්වොත් මං හිතන්නේ මම හරි. ඉන්නේ. බල වේනේ. ඔයිස්. යා හරිද? ආයේ මේ කෑමක් කන්න වෙනම ඩෙල්ෆ් වෙනවලු කට්ටිය. කට්ටිය මේ එන කට්ටිය මේ බස් එක ගන්නව ඩේල් සාවක් පාඩ වෙන පිළිවෙලද? එහෙමයි. මාළු එක සුපිරි පුළුන් වගේ. soft නේ. fresh. දෙකම fresh නේ.
ඉතින් ඒ වගේ රසවත් ආහාර වේලකට වග කියපු අපි ඊළඟට ගියේ ඩෙල්ෆ් දූපතේ ලස්සන තවත් තියුණු කරන නිල් කැටයට වතුර රැල්ල ගහන මුහුදු වෙරළට. ඉතින් බලන්න මේ වෙරළ තීරේ කොච්චර ලස්සනද කියලා. සිප්පි කටු එක දිගට මේ වගේ ගොඩ ගහලා පිරීලා තිබ්බා. මේ අපි පහු කරගෙන යන්නේ පෘතුගීසීන් විසින් හැදුවා කියලා විශ්වාස කරන බලකොටුවක්. මේක හදලා තියෙන්නේ හුණුගල් වගේම කොරල් ගල් වලින්. පෙනුන විදියට දැන් නම් ඒක නටබුන් තත්ත්වයටපත් වෙලා. අපි මේ දූපතට ආගන්තුක වුණාට අපි හැසිරුණේ හරියට මේක අපේ ගෙදර වගේ. ඒ අතරතුරේ මේ වගේ ආතල් ටේකුත් ගන්න අමතක කළේ නැහැ. ඔන්න එහෙනම් නිල වශයෙන් අපි මෙන්න මෙහෙම ඩෙල්ෆ් දූපතේ සංචාරය ආරම්භ කළා. මේ යන්නේ ලන්දේසි හැදුවයි කියලා කියන අශ්වගාලක් බලන්න. මේ අශ්වගාල මීටර් 150ක් දිගයි. ඒ වගේම මීටර් 10ක් පළලයි. මේ ගොඩනැගිල්ල අපිට බලා ගන්න පුළුවන් අඩි 3ක් වගේ ඝනකමක් තියෙන විශාල 4 ඇස් ගල් කණු 36ක්. ඒ ASCII තව පොඩ්ඩෙන් පොඩි අකරතැබ්බකුත් වෙනවා. ඔන්න එහෙනම් අපි කවුරුත් ආස කරන ආදරය කරන ඩෙල්ෆ් අශ්වය තමයි මේ බලන්න යන්නේ. මෙයාලට අශ්වෝ කිව්වට හරියටම කිව්වොත් මෙයාලා කැලේ අශ්වයෝ. මෙයාලගේ තියෙන්නේ ඩෙල්ෆ් වලටම ආවේනික වෙච්ච තේජසක්. බලන්නකො මම බොරුද කිව්වේ අපි ෆිල්ම් එකක් ඇතුළට ගියා කියලා. මේවා දකිද්දි ඇඟේ එළියෙන් නෙමෙයි ඇතුළෙනුත් හිරිකඩු පිපෙනවා මගේ නම්.
ෆිල්ම් ෂොට් එකකට යන්නයි මේ ලෑස්තිය. මේ ඉන්නේ මුහුදු පක්ෂීන්. සීගල්ස් කියලා තමයි මෙයාලට කියන්නේ. බලන්න කොහොමද කියලා. ඔන්න ඉතින් ඒ විදියට ඒ දවස් අපි හරිම ලස්සනට ගත කළා. හවසට ඉර බැහැගෙන යද්දී මුහුදු වෙරළේ ඉඳන් බලනකොට පුදුම ලස්සනක් තිබ්බේ. ඒක ඇත්තටම වීඩියෝ කරගන්නවත් සිහියක් තිබ්බේ නෑ අපිට. එච්චරට මේක හිත අල්ලගන්න දර්ශනයක්. ඔන්න අපි දැන් සංචාරයේම ඉවර කරලා මේ ලෑස්ති වෙන්නේ ඩෙල්ෆ් වල මිනිස්සුන්ගේ ජාතික පානයක් වෙච්ච තල්රා ටිකක් රස බලන්න. මෙයාලා මේ තල්රා කපන විදිහත් හරි ලස්සනයි. සාමාන්‍යයෙන් උදේට තමයි මෙයාලා මේ රාමුට්ටිය පුරව ගන්න තල් ගහට නකින්නේ. මේ තියෙන්නේ පහුවදා උදේ මම ගත්ත පොඩි වීඩියෝ කොටසක්. ඉතින් ඔන්න ඔහොම තමයි මෙයාලා තල් රාටක පෙරාගන්නේ. ඉතින් රෂින්තය ඉන්නවනම් අපි යන යන තැන ගිටාර එක නම් අමතක වෙන්න දෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔහම කට්ටිය රා ටිකක් සප්පායම් වෙලා මුහුදු හුලඟ වැදි වැදිම පොඩි සින්දු ටිකකුත් ගායනා කළා. අපි මේ බෝතලයක් ගන්න කලින් තමයි ගියේ මේ බෝතල් 10කට. ආයෙ කතාව අසාගෙන වරෙව් නීලවලාවේ ඇගේ පෙම් කතාව අසාගෙන වරෙව් ඔය හඳට පෙමින් බැඳුණු තාරකාරඳු හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙව් නීලවලාවේ ඇගේ පෙම් කතාව අසාගෙන වරෙව් කලින් කියපු එක ස්ලෝ වැඩි නේ මට නින්දන් ගනින්දක් ආවා. මේක තමයි වයිප් එක. ඔය වගේ වයිප් එක එකක් කිය. මේක තමයි වයිප් එක මචං. ඔන්න ඉතින් අපේ ඩෙල්ෆ් ගමනත් පොඩ්ඩ අවසානට ලං වුණා. අපි පහුවදා උදේ බෝට්ටුවෙන්ම යාපනයට යන්න හිතන් හිටියට අපි 6 දෙනාගම යටිහිත් කිව්වේ තව පොඩි වෙලාවක් ඉඳලා යමු කියලා. එච්චරට මේ දූපත ඒ තනි දවස් ඇතුළත අපේ ජීවිතවලට කාවැදුනා. කොහොම හරි අපි ඔන්න චැටියට ආවා. අපි මෙහෙට එනකොට නේවි එකේ බෝට්ටුවක ආවට අපි යාපනයට යනකොට ගියේ මේ ගමෙන් මිනිස්සුන්ගේ බෝට්ටුවක. ඒක පොඩ්ඩක් අමාරු ගමනක්.
මොකද මුහුදේ මැද වෙනකොට රැල්ලත් එක්ක බෝට්ටුව වෙනෙන ප්‍රමාණය වැඩි වුණා. හැබැයි අමාරු වුණාට ඒකත් මාරම ලස්සන අත්දැකීමක්. අපි ඉතින් පුරුදුකාරයෝ වගේ බෝට්ටුව ඉස්සරහටම වෙලා මුහුද හොලගත් ඉඹින ගමන් යාපනයට ගියා. මේ වීඩියෝ එකේ මම ඩෙල්ෆ් ගමේ මිනිස්සු ගැන මුකුත් සඳහන් කරලා නැහැ. එයාලා එක කතා කරපුවා, ඒ දේවල් වලින් අපි ඉගෙන ගත්ත දේවල්, ඒ මිනිස්සුන්ගේ ආදරේ එමටයි. මට නම් හිතෙන්නේ ඒ දේවල් කතා කරන්න වෙනම ෆිල්ම් එකක් මට ගහන්න වෙයි. එච්චරට මේ මිනිස්සුන්ගේ ජීවිත අපිට සමීප වුණා. ෆිල්ම් එකක් ඇතුළට ගිය චාරිකාව ඔන්නෝම නිම කරලා අපි යාපනයේ කුරුකුට්ටුවන් චැටියෙන් බැහැගෙන ආයෙත් අපේ ගම්මින් බලා පිටත් වුණා.